guys කොහමද? ඉතින් අදත් ලස්සන challenge එකකින් තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා. අද කරන්න යන වෙනස්ම challenge එකක්. ඒ ice cream challenge එක. ice cream ගෙනත් තියෙනවා. අද මාත් එක්ක challenge එකට ඉන්නේ. ඔයාලා දන්නවනේ. මගේ නංගි තමයි ඉන්නේ challenge එකට. ඉතින් මේ වගේ ice cream ගෙනත් තියෙන්නේ. මට අරව ගන්න නැති වුණා. එහෙනම් හදිස්සියෙම අපිට හිතුණ ගමන් තමයි මේ වැඩේ පටන් ගත්තේ. ඒ හින්දා ඉතින් අද අපි මේ දේවල් තමයි අරන් ඇවිත් තින්නේ. එහෙනම් අපි challenge එකට යමු. අද නම් ටයිමින් දෙයක් නැහැ. අපි දෙයායක විදිහට දෙන්න යන්නේ අද. මෙන්න මේ මිරිස් කරල කන්න ඕන. පෙරදෙන කෙනා. එහෙනම් අපි challenge එකට යමුනේ. යා. ඉතින් ළමයි මං ඔයාලට කිව්වනේ අද අරන් ඇවිත් තියෙන මේ වගේ ice packet කියලා. ඉතින් එක්කනේ 4 ගානේ කන්න ඕන. එහෙනම් අපි challenge එකට යමු. පටන් ගමු. අනික ළමයි නාලා ඉන්නේ. මේ ice cream කාලා. ඕලම. ඩාවගේ මට පළ දෙන්න බෑ මම කොහමද කන්න ඕන. මෙයා නම් ගේමටම ඇවිත් තියන්නේ. අහලා යාළුවා කායක් නෑ. Hewan. පොඩි එක්කනට හොරෙන් තමයි මේක පටන් ගත්තේ. එයාට දුන්න කලින්ම කන්න කියලා. වන්නේ අරගෙන අපි ඉන්න කෑම හැදන්න. කකෝ. Kalay. Dia bela den poda. Enggak. Suneng. Memang ada kapek gana gede. Kapek kalau memang kontak gitu. Oke. Mbak yang kalbma. Mana kalbma mbak? Mulai aja nak. කරුණා දැන් ළමයි කියාගෙන එන්න එන්න එපා අප්පෝ ඕවා කන එක මහ ලොකු දෙයක්ද ඔච්චර ඔය අයිස් ක්‍රීම් හදලා අහම ගානවා කාලෙම ගන්න ඕයි ඔයාලා කන්න බලන්න දැක්කම හුරනවා කඩන්නේ නැහැ හිතක් නෙමෙයි කලින් අපි පොත්තු මිල් කරලා දෙනකොට හැන්ජ් එක කරලා දෙනකොට කියන්නේ නැහැ. 我想要去里边吃。
රාමෙන් එකක් කරන්න කියලා දාලා තිබ්බා. ඒක ළඟදී මම කරන්න හිතාගෙන ඉන්නවා. නේ? අද නාක්කා දිනයි වගේ. මම පොඩි කාලේ නම් මේ අයිස්ක්‍රීම් කාලා සාක්කු ඇස්සේ පුරවගෙන කකා ඉස්කෝලේ යන්න යනකොට මම කොහොම හැවම් බහබ්බා. බප්පේ වල දැන් මාර්ගය දොස්තර වැඩ කරන්නේ. Amo. Makan ayam mana? Wah. Mandi nama. මෙයා පෙරදි කොහමද මම අයිස්ක්‍රීම් චෑලන්ජ් එක අනිවාර්යෙන් දෙන්න කියවෙන්නේ නැහැ එතනම් ඩට් ටිකයි ඔක්ක හිරි වැටලා තියන්නේ කන්දයක් නැහැ නංගි දුකෙන් උනත් එයාට ඒ දෙයා එක බාර දෙන්න වෙනවා ගණන් ගන්න එපා ඉතින් වැඩිය මේ අපි ගත්තේ අමු මිරිස් කරලා අමු මිරිස් කරලා ගත්තේ ළමයි කටේ ඉවරනේ ඔව් වචන කියවෙන්නේ නැහැ නේද කාලා බලන්න ඕන ළමයි මේ අපේ ටබ් එක ගත්තේ නැහැ මේව ගත්තා මීට වඩා ගෙනත් තිබ්බා පොඩි එක්කලා ඉතින් දකින්නකොට ඒ ළමයට දෙන්න නැතු ඉන්න බෑ එහෙනම් දෙන්න ඕන ඒ හින්දා අපි දෙන්න හතර ගත්තා කොහොම හරි මන් දෙන්න දැන් ඉතින් මෙයාට මේක කන්න දෙන්න වෙනවා දුකෙන් හරි සතුටින් හරි මෙයාට මේක කන්න දෙන්න වෙනවා මොකද කියන්නේ කමුනේ ඔක්කොම කන්න ඕනේ කන්න ඕනේ භාගයක් හරි කන්න ඕනේ අනිවාර්යෙන් කන්න ඕනේ ළමයි භාගයක්වත් නැත්නම් වැඩක් නෑනේ කන්න බෑ පොඩි කෑල්ලක් බෑ භාගයක් කන්න ඕන හපලා කන්න ඕන හොඳට අනේ භාගයක් බෑ ඔව් භාගයක් හරියට හපලා කන්න ඕන හපන්න ඕනේ ගිලින්න බෑ පව්වරේ මගේ නංගි මොකද හොදියා ඒක හරියවා හොම්බෝ වතුරක් නෑ ළමයි වතුර ගෙනල්ලත් නෑ අපරාධ නේ අයිස්ක්‍රීම් කෑල්ල ඕක කාලා මොකද ඔව් විශ්ම තමයි අමුරා සෑරකුත් තියනවද එයා කොහොම හරි කෑවා පවුනේ ඉතින් හෙච්චර මේකම කන්න කියලා දෙන්න හොඳ නෑ එයා පව් මේ මෙන්න මෙච්චරක් ගොඩක් කෑවනේ හැබැයි පොඩි කෑල්ල ඉතුරුනේ මෙන්න මේ කෑල්ල තමයි ඉතුරුනේ එයා කොහොම හරි කෑවා දැන් කට දාන්න මාත් එක්ක අයිස්ක්‍රීම් චැලෙන්ජ් කරන්න බෑ මොකද දන්නවද මම මේ ඉස්කෝලේ යල්ලේ මෙනකොට මේ පොකට් වල අයිස්ක්‍රීම් පුරවගෙන එනවා ඒව කනවා කියවෙන්නේ නෑ වචන තාමත් ඒ තරම් අර බිරිවට තියෙන කොහමයි අපි ඔක්කොම කෑවනේ මේ කොළ විතරයි මේ දියවලා වැටෙනවා මේ පැකට් ටික ඔක්කොම තියෙනවා 1යි 3යි 4යි 5යි 6යි 7යි 8යි එහෙනම් අපි ඔක්කොම කෑවා අපි චැලෙන්ජ් එක හරි විදිහට කරා කියලා මම හිතනවනේ නංගි අපි තවත් ලස්සන චැලෙන්ජ් එකකින් එනවා. ඉතින් ඔයාලා අපේ කොත්තුමි චැලෙන්ජ් එක තාම බැලුවේ නැත්නම් ගිහින් බලන්න. තව ලස්සන චැලෙන්ජ් එතකොට එක එක වීඩියෝස් අරගෙන ලස්සන වීඩියෝස් අරගෙන එන්නම්. එහෙනම් නංගි ඔයාලා මොනවද කියන්න දෙන්නද චැලෙන්ජ් එක ගැන?
ගොඩක් සතුටුයි. මිරිස් කාපිලා කවුරුසා. හරි එහෙනම් මං කියනවා ඉතින් ඔයාලට අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා. මොකද ඉස්සරහ ලස්සන වීඩියෝස් අරගෙන එන්නම්. අපිට එක්කනේ දාලා තිබ්බනේ රාමෙන් චැලෙන්ජ් එකක් කරන්න කියලා. ඉතින් රාමෙන් චැලෙන්ජ් එකක් කරන්න කියලා දාලා තිබ්බා. මොකද අපිත් ආස එක් කරලා බලන්න. හැබැයි කොරියන් එකම ගන්න ඕනේ. ලංකාවේ තියෙන එක ගන්නද කොරියන් එකම ගන්න ඕනේ. අපි ඒවත් අරගෙන එන්නම්. එහෙනම් ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. බයි.